පුතේ හැමෝටම අයබෝවන් අපි අදත් හෝම්වර්ක් එකකින් අපි හම්බ වෙනවා ඔයගොල්ලෝ එක්ක මම හිතන්නේ අපිට අපි කරේ 8 වෙනි පාඩම දිශා පාඩමේ අපි ඉන්නේ අපි අද කතා කරන්නේ දිශා පාඩමේ 8.2 අභ්‍යාසය ඔයත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ 8.2 අභ්‍යාසය එහෙනම් මම අර හැමදාම කියනවා වගේ ඔයා මේ වීඩියෝ එක බලන්න ඕන අභ්‍යාසය ඉවර කරලා රතු පෑනක් ළඟට අරගෙන ටියුට් එක ළඟට අරගෙන හරි වැරදි දාගන්න බලාගෙන තමයි මේක ඔයා වීඩියෝ එක බලන්න ඕන. හරි. මම හිතනවා ඔයගොල්ලෝ එහෙනම් ඒ විදිහට ඔක්කොම ලෑස්තිලා තමයි මෙතන දැන් ඇවිත් ඉන්නේ. අපි එහෙනම් බලමු 8.2 අභ්‍යාසය මුලින්දන් අපි සාකච්ඡා කරනවා. මම කොටසක් ඔය පන්තියේ කරා මම හිතන්නේ. අපි මුළු අභ්‍යාසෙම සාකච්ඡා කරනවා මුලින්දන් 8.2 අභ්‍යාසය. එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්න අභ්‍යාසයට යන්න. හරි. මම ගන්න කියන්න මුලින්ම තියෙන්නේ 8.2 අභ්‍යාසයේ උපුල්ගේ නිවස හා ඒ වටා පිහිටි ස්ථාන කිහිපයක් පහත දැක්වේ. දරුවනේ උපුල්ගේ නිවස මේ නිවස කියලා පෙන්වලා තියෙන්නේ ඒ උපුල්ගේ නිවස. උපුල්ගේ නිවස සිට ඒ වටා පිහිටි ස්ථාන කිහිපයක්. උපුල්ගේ නිවසේ සිට ඒ වටා පිහිටි ස්ථාන කිහිපයක් මේ රූපේ දක්වලා තියෙනවා. නිවස තමයි අපි මේ ගන්නෙ. මෙයා විදියට නිවස ගත්තොත් මේ තමයි වටේ තියෙන ස්ථාන කිහිපයක් තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට නිවසේ සිට පහස් දහන් එක් ස්ථානයේ පිට දිශාව සඳහන් කරමින් දී ඇති වගුව සම්පූර්ණ කරන්න. මේ නිවසේ සිට පන්සලට, නිවසේ සිට වෙළඳසැලට, නිවසේ සිට තැපැල් කාර්යාලය, නිවසේ සිට පාසල ආදී වශයෙන් මෙතන එක් ස්ථානවල දිශාව තමයි අපෙන් අහන්නේ උපුල්ගේ නිවසේ සිට. අපි එහෙනම් බලමු උපුල්ගේ නිවසේ සිට මුලින්ම තියෙන පුතේ උපුල්ගේ නිවසේ සිට පන්සල තමයි මුලින්ම තියෙන්නේ. දැන් ඔයා බලන්න කෝ පන්සල කියලා මේකේ පන්සල කෝ මෙන්න පුතේ පන්සල. දැන් උපුල්ගේ නිවස කෝ මෙන්න ඉන්නවා උපුල්ගේ නිවස. දැන් අහන්නේ උපුල්ගේ නිවසේ සිට පන්සලට දිශාව. උපුල්ගේ නිවසේ ඉඳන් පන්සලට දිශාව පුතේ උපුල්ගේ නිවස ඉඳන් පල්ලෙහාට යන්න ඕන. මං චුට්ටක් ඔයාට මේ පැත්තෙන් දිශා ටික ලකුණු කරලා පෙන්නන්නම්. ප්‍රධාන දිශා ටික මේක උතුර, මේක දකුණ, නැගෙනහිර, බස්නාහිර. අනු දිශා ටිකත් අපි දාමු පැත්තෙන්. ඊසාන, ගිනිකොන, නිරිත, වයඹ. ඔන්න දිශා ටික මම දාලා තියෙනවා ලේසි වෙන්න අපිට. තවත් ලේසි වෙන්න අපි දාලා තියෙනවා දිශා ටික. අපි දැන් බලමු මොකක්ද අපෙන් අහන්නේ උපුල්ගේ නිවසේ සිට පන්සල පිහිටා දිශාව. උපුල්ගේ නිවසේ සිට පන්සල. පුතේ බලන්න උපුල්ගේ නිවසෙන් පන්සලට යනවා නම් යනකොට පල්ලෙහාට නේද යන්න ඕන. මේ පහළට යනවා කියන්නේ දැන් අපි ගන්නේ උපුල්ගේ නිවස ගන්න මේ ස්ථානයේ එහෙම දිශාව. අපි එතන ඉඳන් බලන්න දිශා ටික නේද? අපි බලන්නේ දිශා ටික කොහෙදන්ද? උපුල්ගේ නිවසේ ඉඳන් බලන්නේ. ඕනම ස්ථානයක් බලන්නේ උපුල්ගේ නිවසේ ඉඳන්. අපි උපුල්ගේ නිවස ගන්නේ මේ අවස්ථාව තමයි ගන්නේ. එහෙනම් උපුල්ගේ නිවසේ සිට පන්සල කියන්නේ පන්සල දකුණු දිශාව තමයි උත්තරේ වෙන්න ඕන. එහෙනම් පුතේ උත්තරේ දකුණු දිශාව. දකුණ. ඊගාට අහනවා උපුල්ගේ නිවසේ සිට වෙළඳසැල. ඔබලන්න පුතේ වෙළඳසැල කොහෙද තියෙන්නේ කියලා? වෙළඳසැල. ඒක වෙළඳ පොළ මෙයා නේද? මේ ආවහන්නේ. උපුල්ගේ නිවසේ සිට. එතකොට පුතේ උපුල්ගේ නිවසේ සිට දැන් ඉස්සලා ගියේ මේ පැත්තටනේ ගියේ. දැන් යන්නේ වෙළඳසැලට නම් මෙන්න මෙහෙමනේ යන්න ඕන. එන්නේ තමයි යන්නේ. උපුල්ගේ නිවසේ ඉඳන් වෙළඳසැලට. මෙහෙම යනවා කියන්නේ දරුවනේ මෙන්න මේක නේද? මේ පැත්තට නේද? ඒ කියන්නේ මේ පැත්තට නෙවෙයි කියන්නේ උපුල්ගේ නිවස මෙයා නම් මේ අන්න නිරිත දිශාව උත්තරේ. නිරිත දිශාව. ඊගාට දරුවෝ අපි යනවා උපුල්ගේ නිවසේ සිට තැපැල් කාර්යාලය. උපුල්ගේ නිවසේ සිට තැපැල් කාර්යාලය. ඔපුතේ තැපැල් කාර්යාලය තැපැල් මේ තියෙන තැපැල් කාර්යාලය උපුල්ගේ නිවසේ ඉඳන් තැපැල් කාර්යාලයට යන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ යන්න වෙන්නේ. තැපැල් කාර්යාලය. උපුල්ගේ නිවසේ ඉඳන් මේ උඩට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම උතුර හම්බෙන්නේ අපිට නේද? උතුරු දිශාව. උතුරු දිශාව. ඊගවට අහනවා උපුල්ගේ නිවසේ සිට පාසල. උපුල්ගේ නිවසේ සිට පාසල. පාසල අන්න අතන ඉන්නේ පුතේ පාසල. බලන්න පාසල මේ උපුල්ගේ නිවසේ ඉඳන් පාසල කියන්නේ මෙන්න මෙහෙමනේ යන්නේ. එතකොට මේ පැත්තට යනවා කියන්නේ මොකද්ද දරුවෝ? මේ පැත්තට යනවා කියන්නේ මෙන්න මේක නේද? මේ පැත්තට. උපුල්ගේ නිවස මෙතන නම් උත්තරේ ඊසාන. ඊසාන. ඒ කියන්නේ ඔයාට හොඳම දේ තමයි ලේසිම දේ තමයි මේ වගේ ගණක් අහද්දි මේ වගේ පැත්තකින් අර වගේ ඇඳ ගන්න එක නේද? දිශා ටික ඇඳගත්තම ටක් ගාලා බලන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. ඊකට උපුල්ගේ නිවසේ සිට රෝහල.
රෝහල නිවසේ ඉඳන් රෝහල. එතකොට පුතේ නිවසේ ඉඳන් රෝහලට කෙලින්ම යන්නේ මේ අතරනේ. ඔන්නෝමනේ යන්නේ රෝහලට. මේ අතර. ඒ කියන්නේ මෙතනින් මේ පැත්තට. රෝහල. ඒ කියන්නේ නැගෙනහිර දිශාවනේ. උත්තරේ නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව. වැව උකුල්ගේ නිවස මෙතන ගත්තොත් මෙන්න වැව. ඔන්න වැව. මේ පැත්තට යනවා කියන්නේ උකුල්ගේ නිවස මෙන්න මේක වැව. උත්තරේ ගිනි කොන දිශාව. ගිනි කොන දිශාව. දැන් බලන්න දරුවෝ උකුල්ගේ නිවසේ සිට බස් නැවතුම් පොළ නිවස තියෙනවා. අන්න බස් නැවතුම් පොළ මෙතන. නිවසේ ඉඳන් බස් නැවතුමට යන්න ඕන. ඒ කියන්නේ දරුවනේ අපි ගමන් කළ යුත්තේ මේ අතට. බස් නැවතුම් පොළ මේ පැත්තට යනවා කියන්නේ නිවසේ ඉඳන් මෙන්න මේ පැත්තට යනවා කියන එක. එතකොට හම්බෙන්නේ මොකද්ද? බස්නාහිර දිශාව. බස්නාහිර දිශාව. අවසාන වශයෙන් දුම්රිය ස්ථානය උකුල්ගේ නිවස මෙතන යන්නේ දුම්රිය ස්ථානයට නම් මෙන්න මේ අතර යන්න ඕන. මේ පැත්තට යනවා කියන්නේ නිවසේ ඉඳන් මේ කියන්නේ මේ පැත්තට. ඒ කියන්නේ අපිට හම්බෙන්නේ වයඹ දිශාව. වයඹ දිශාව. හරි ඔන්න ඕක අපේ පළවෙනි ගාන 8.2 අභ්‍යාසයේ පාඩම යෝජනා කරනවා. දිශා ගානක් ආවොත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පැත්තකින් මේ දිශා ටික ලකුණු කරගෙන ඒක ආශ්‍රයෙන් අර ගාන කියව ගන්න. එතකොට ඔයාලට ලස්සනට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි යනවා ප්‍රශ්නාංක 2. අභ්‍යාස ප්‍රශ්නාංක 2 නෙමෙයි ඒකේ ආයන්න නේ පුතේ ආයන්න. ඒකේ ආයන්නක් තියෙනවා. හරි මෙතන එක නෙමෙයි තියෙන්නේ. හරි ආයන්න පහත වගන්ති ලියාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. පහත වගන්ති ලියාගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. රෝමන 1 නිවසේ සිට දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටා ඇති අතර. නිවසේ සිට හිස්තැනක් දිශාවෙන් තැපැල් කාර්යාලය අහන්නේ. නිවසේ සිට දිශාවෙන් තැපැල් කාර්යාලය. නිවසේ සිට දිශාවෙන් තැපැල් කාර්යාලය. උතුරු දිශාවෙන් නේද? නිවසේ සිට මොකද්ද? උතුරු දිශාවෙන් තැපැල් කාර්යාලය. එහෙනම් පළවෙනි ස්ථාන උතුරු දිශාවෙන් කියලා එන්න ඕන. තැපැල් කාර්යාලය පිහිටා ඇති අතර නිවස පිහිටා තිබෙන්නේ තැපැල් කාර්යාලයට. නිවස තියන්නේ තැපැල් කාර්යාලයේ ඉඳන් බැලුවොත් කොහෙන්ද? නිවස තියන්නේ තැපැල් කාර්යාලයට ඉඳන් බැලුවොත් කොහෙන්ද? නිවසිනේ යටින් නේද ඉන්නේ? තැපැල් කාර්යාලයට යටින්. යටින් කියන්නේ දරුවනේ කෙලින්ම දකුණු දිශාව තමයි ඉන්න ඕනේ. නිවස පිහිටා ඇත්තේ තැපැල් කාර්යාලයට දකුණු දිශාවේ. ඒතර තැපැල් කාර්යාලයේ තියෙන නිවසට උතුරු දිශාවේ. නිවස තියෙන තැපැල් කාර්යාලයට දකුණු දිශාවේ. ඒ දිශාවට සහ ඒකට ප්‍රතිවිරුද්ධ දිශාව. හරි. එන රෝමන 1 හරි. ඒකට එන්නේ උතුරු දිශාව හා දකුණු දිශාව තමයි ඉන්නේ. රෝමනාංක 2. බස් නැවතුම් පොළ සිට තැපැල් කාර්යාලයට යාමට. බස් නැවතුමේ ඉඳන් තැපැල් කාර්යාලයට. මෙන්න මෙහෙම යන්න බැයිනේ. බස් නැවතුමේ ඉඳන් තැපැල් කාර්යාලයට. මොකද්ද පුතේ මේ අතර නෙවෙයි කියන්නේ. බස් නැවතුමේ සිට තැපැල් කාර්යාලයට. ඒ කියන්නේ ඊසානනේ දොය අත කියන්නේ. ඊසාන. එහෙනම් උත්තරේ ඊසාන දිශාව කියලා ඉන්නේ. රෝමනාංක 2 පළවෙනි හිස්තැන ඊශාන දිශාව. දිශාවට ගමන් කළ යුතු අතර තැපැල් කාර්යාලය සිට යලි බස් නැවතුමට. තැපැල් කාර්යාලයේ සිට යලි බස් නැවතුමට. ඒ කියන්නේ මේ අතට ආපහු. මෙහෙට ගියා නම් ආයෙ මෙහෙට. මෙහෙට කියන්නේ පුතා මෙන්න මේක. නේද? තැපැල් කාර්යාලයට බස් නැවතුමට. එහෙනම් උත්තරේ නිරිත. දැන් රෝමනාංක 2ට උත්තරේ දෙවනි ස්ථානට නිරිත. හරි. රෝමනාංක 3. තැපැල් කාර්යාලයේ සිට දිශාවෙන් රෝහල. තැපැල් කාර්යාලයේ සිට දිශාවෙන් රෝහල. තැපැල් කාර්යාලය මෙන්න මෙහෙමනේ රෝහල. තැපැල් කාර්යාලය මෙන්න මෙහෙම රෝහල. මේ අතට එනවා කියන්නේ පුතේ මෙන්න මේ අතට එනවයි කියන එකනේ. ගිනි කොන. තැපැල් කාර්යාලය සිට දිශාවෙන් මොන දිශාවෙන්ද? තැපැල් කාර්යාලය සිට ගිනි කොන දිශාවෙන් රෝහල. එහෙනම් රෝමනාංක 3ට එන්නේ තැපැල් කාර්යාලය සිට ගිනි කොන දිශාවෙන් රෝහල පිහිටන අතර රෝහලේ සිට නිරිත් දිශාවෙන්. රෝහලේ සිට නිරිත් දිශාවෙන්. නිරිත කො බලන්න පුතේ නිරිත. රෝහලේ සිට නිරිත. දැන් නිරිත කියන්නේ මෙන්න මේ අතරනේ නිරිත. රෝහලේ ඉඳන් නිරිත කියන්නේ මේ එන්නේ. නිරිත මේ තියෙන නිරිත. රෝහලේ සිට නිරිත් දිශාවෙන් කවුද ඉන්නේ? බලන්න. නිරිත කියන්නේ මේක නම් නිරිත කියන්නේ මේක නම් රෝහලේ සිට නිරිත කියන්නේ මොකද්ද? රෝහලේ නිරිත? පන්සල. රෝහලේ සිට රෝහලේ සිට නිරිත් දිශාවෙන් පන්සල පිහිටයි. රෝහලේ සිට නිරිත් දිශාවෙන් පන්සල පිහිටයි. ඊගොල්ලෝ රෝමනාංක 4
පන්සලේ සිට ඊසාන දිශාවේ. පන්සලේ සිට ඊසාන පුතේ මේකනේ. මේ අතරනේ. පන්සලේ ඉඳන් ඊසාන. අන්න මේ තියෙන්නේ ඊසාන. පන්සලෙන් ඊසාන. මේ ඊසාන මේ අතර යන්නේ. පන්සලෙන් ඊසාන කවුද? රෝහලනේ. මොකද කියන්නේ පන්සලේ සිට ඊසාන රෝහල පිහිටන අතර රෝහලට උතුරු දිශාවෙන් රෝහලට උතුරින් කවුද? රෝහලට උතුරින් පාසල. රෝහලට උතුරින් පාසල. රෝහලට උතුරු දිශාවෙන් පාසල පිහිටයි. රෝහලට උතුරින් පාසල පිහිටයි. රෝමනාංක 5 අවසාන එකේදී. පන්සලේ සිට කිස්තනක් දිශාවට ගිය විට නිවස හමු වේ. පන්සලේ සිට නිවස හම්බෙන්න යන්න ඕන කොයි වෙතරද? පන්සලේ සිට දිශාවට ගිය විට නිවස හමු වේ. පන්සලේ සිට නිවසට යන්න මොකද යන්නේ? උතුරු දිශාවටනේ. මේ උඩට යනවා කියන්නේ උතුර. පන්සලේ සිට උතුරු දිශාවට ගිය විට තමයි මොකද්ද? පන්සලේ සිට උතුරු දිශාවට ගිය විට නිවස හමු වේ. ඇත්තනේ. පන්සලේ දැන් උතුරට ගියාම නිවස හම්බෙනවා. නිවස හමුවේ නිවසේ සිට බස්නාහිර දිශාවට ගිය විට නිවසේ ඉඳන් බස්නාහිර කියන්නේ මෙහාට නේ. බස්නාහිර නිවසේ ඉඳන් බස්නාහිර දිශාවට ගියාම කවුද? නිවසේ සිට බස්නාහිරට ගිය විට බස් නැවතුම් පොළ අන්න හිස්තන පුතේ බස් නැවතුම් පොළ හමුවේ. හරි. නිවසේ ඉඳන් බස්නාහිරට ගියාම බස් නැවතුම් පොළ හමුවේ. බස් නැවතුම් පොළේ සිට යලි පාසලට එීමට බස් නැවතුමේ සිට යලි පාසලට එීමට බස් නැවතුමේ සිට යලි පාසලට එීමට පාසලද බලන්න බස් නැවතුමේ සිට යලි පන්සලට එීමට නැවතුමේ ඉඳන් පන්සලට බස් නැවතුමේ ඉඳන් පන්සලට ඒ කියන්නේ මෙන්න මේක කවුද? ගිනි කොනනේ. ගිනි කොන එමට ගිනි කොන දිශාවට ගමන් කළ යුතුයි. එහෙනම් අපි ඒ පිටුව ඔන්න හරි. අපි යනවා ඊගාව ප්‍රශ්නේ බලන්න. 8.2 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. හරි ළමයි. අපි යන් අපේ දෙවෙනි ගානට 8.2 අභ්‍යාසය ප්‍රශ්නාංක 2. බලමු මොකද ගාණි කියන්නේ කියලා. සමතලා බිමක පිහිටි ස්ථාන කිහිපයක් කොටු ජාලයේ දැක්වේ. ඒ නම් ස්ථානයෙන් ගමන් අරබන හාවෙක් ඊතල වලින් දක්වා ඇති මාර්ගයේ උදුපියලිය කමින් ගොස් යලි ඒ ස්ථාන ළඟාවේ. මොකද්ද මේ කියන්නේ? හාවෙක්ගේ ගමන් මාර්ගයක් කියන නේද? මෙන්න මේ හාව දරුවෝ උදුපියලිය කකා මේ ඇවිදිනවා. එයා යන්නේ නිකන් ඇවිදිනවා නෙමෙයි. එයා මේ දිශාව ඔස්සේ තමයි ඇවිදින්නේ නේද? එයා ගණන් ගන්න හාවෙක්ද කොහෙද නේ? ඒ නම් ස්ථානයෙන් ගමන් ආරම්භ කර මේ උදුපියලිය කමින් ගමන් කරනවා මේ හාව. එහෙම යන්නේත් නෑ. මෙයා මේ හාව යන්නේ මේ දිශාව ඔස්සේ යන්නේ. මෙහෙම යනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ඔන්න දැක්කද ගමන් මාර්ගය. A ඉඳන් B ට B ගෙන් C ට D ට E ට F G නැවත A දක්වා ගමන් කරනවා මේ හාව. හරි. එහෙනම් මේ හාවයි ගමන් මාර්ගය තමයි මේ දක්වලා තියෙන්නේ. උදුපිලිකමින් ගමන් කරන විදිය. මොකද්ද මේ අහන්නේ බලමුකෝ. හාව ගමන් කළ මග දිශා ඇසුරෙන් දක්වමින් වගුව සම්පූර්ණ කරන්න. මෙන්න මේ හාවගේ ගමන් මා A සිට B. උතර මම අහන ප්‍රශ්නේ තමයි අපෙන් අහන ප්‍රශ්නේ තමයි ගමන් කළ දිශාව. A ඉඳන් B ට යද්දි මොකක්ද දිශාව පුතේ? A ඉඳන් B ට යද්දි උතුරු දිශාව නේද? එහෙනම් ඒක අපිට දීලම තියෙනවා අපේ වගුව තුල උතුරු දිශාව. අපි එතන ඉහාට බලමු B සිට C දක්වා ගමන් කළ දිශාව මොකද්ද පුතේ? හාව උතුරට ගියා. දැන් B ඉඳන් C ට. B ඉඳන් C ට කියන්නේ පුතේ මේ අතට නැගෙනහිර දිශාව නේද? නැගෙනහිර දිශාව. දැන් උතුරු දිශාවට ගියා හාව නැගෙනහිර දිශාවට ආවා. දැන් C සිට D පල්ලහැට කියන්නේ පුතේ කෙලින්ම දකුණු දිශාව. C සිට D දකුණු දිශාව. හරි. ඒ කියන්නේ පල්ලහැටදී දකුණු දිශාව. දැන් ඉන්න ඔන්න හාව දැන් D වල ඉන්නේ නේද? දැන් D සිට E ට යනවා හාව. D සිට E ට යද්දි බලන්න පුතේ D සිට E ට යද්දි මේ කියන්නේ මේ වගේ මාර්ගයක් නෙන්නේ D සිට E ට යද්දි උත්තරේ වෙන්නේ ඊසාන දිශාව. මෙන්න මේක ඊසාන දිශාව. D සිට E වෙත යද්දි ඊසානට යන්නේ. දැන් හාව කොහෙද යන්නේ? දැන් ඊසානට ගිහලා දැන් හාව E සිට F දක්වා එනවා. මෙන්න මේ මාර්ගය ඔස්සේ එනවා E සිට F දක්වා. ඒක නිකන් මේ වගේ නේ පුතේ. හරි මේ වගේ. ඒ කියන්නේ මොකක්ද දිශාව? ගිනි කොන දිශාව. මේ පැත්තටදී ගිනි කොන දිශාව. E සිට F කියන්නේ දරුවනේ
ගිනි කොන දිශාව. දැන් ඔන්න හාව F වල ඉඳන් G වලට එන්නේ F සිට G දක්වා යන්නයි යන්නේ හාව. බලන්න දරුවනේ F සිට G දක්වා F සිට G දක්වා කියන්නේ මෙන්න මේ මාර්ගයනේ. මේ මාර්ගය කියන්නේ මේකෙත් මෙන්න මෙහෙම නේද? ඒ කියන්නේ නිරිත දිශාව. නිරිත දිශාව. නිර්දිශාව. අවසානයේ හාව G සිට නැවත ගමන් ආරම්භ කරපු තැන නේද? එයා ආරම්භක ස්ථානට පැමිණෙනවා G සිට A දක්වා එනවා. G සිට දක්වා. G සිට A දක්වා ඉස්සලා මම දාන නිර්දිත කියලා දාන්න. G සිට A දක්වා කියන දරුවනේ මේ අතට ඒ කියන්නේ මේ අතට කවුද දිශාව? බස්නාහිර දිශාව. උත්තරේ මේ පැත්තට බස්නාහිර දිශාව. බස්නාහිර දිශාව. ඔන්න අපි හාවගේ ගමන් මාර්ගය දිශා ඔස්සේ බලාගත්තා. හාවගේ ගමන් මාර්ගය දිශා ඔස්සේ බැලුවා. A සිට B ට, B සිට C ට, C සිට D ට, D සිට E ට, E සිට F ට, F සිට G ට, G සිට නැවත A ට ආවා. එතකොට මේ එයාගේ දිශා ටික තමයි පැත්තෙන් අපි දාලා තියෙන්නේ. ඒතර ඒක හරි අපි ඊගවට අහනවා ඒකේ ආයන්න ඔබ එනම් ස්ථානයේ සිට හාවා දෙස බලා සිටියේ නම් හාවත් මෙතන හිටියේ. දැන් අපි ඔබත් මෙතන හිටියලු හාවත් එක්ක. හරි හාවයි ඔයයි දෙන්නම් මෙතන ඉදී. ඔයා මෙතනම හිටියා. හාව වටයක් දාලා ආව නේද? මුදු පිළි කකා වටයක් දාලා ආව. හාව නැවතත් ඔයා ගාවටම ආවා. ඔයා හොඳට බලන් ඉන්නේ හාව දිහා. හාව රවුමක් යනවා දැන් මේ මුදු පිළි කකා යනවා. ඔයා බලන් ඉන්නවා මේ ඒ වල ඉඳන්. හරිද? දැන් අහන ප්‍රශ්නේ තමයි ඒ ස්ථානයේ සිට හාවත් දෙස බලා සිටියේ නම් පහත දැක්වෙන එක් එක් ස්ථානයේ පසු කරන විට ඔබට හාවා පෙනෙන දිශාව. මුලින්ම B ස්ථානයේ පහු කරද්දී B ස්ථානයේ පහු කරද්දී ඔයාට හාවා පෙන්නේ කොහෙන්ද? ඔයා ඉන්නේ A වල. ඒතර B ස්ථානයේ පහු කරන්න යද්දී B ස්ථානයේ වෙද්දී හාවා ඔයාට පෙන්නේ උතුරු දිශාවෙන්. B ස්ථානයේ දැන් ඔයයි හාවයි දෙන්නම මෙතන හිටියේ. ඔයා ඔතන වෙද්දී හාවා ගියා B වලට. B ස්ථානයේ පහු කරද්දී හාවා පෙන්නේ උතුරු දිශාවෙන්. ඊගාවට අපෙන් අහනවා D ස්ථානයේ පහු කරද්දී. දැන් ඔම හාව ඔම ගිහිලා D ඉන්නෝනේ D. දැන් ඔයා ඉන්නේ මෙතනමයි නේද? හාව D ස්ථානයේ පහු කරද්දී ඔයාට පේන දිශාව මොකද්ද? ඔයාට පේන දිශාව කෙලින්ම ඊසාන දිශාව. ඊසාන දිශාව. ඊසාන. ඔයා දැන් තාම ඉන්නේ වල දැන් හාව E කියන ස්ථානයේ පහු කරනවා. මොකද වෙන්නේ පුතේ? D පහු කරද්දී හාව ඔපෙන්නේ ඊසානෙන්. E වලදී කොහෙද දිශාව වෙනස් වුණාද? ඔයාට D වලදී හාව ඔපෙන ඊසානෙන් නම් E වල පේන්නේ ඔයාට කොහෙමද? ඊසානම තමයි. එහෙනම් E වලත් පේන්නේ වාට ඊසාන දිශාවෙම තමයි. G ස්ථානයේදී දැන් ඔයා ඉන්නේ A වල හාව G ස්ථානයේ පහු කරද්දී ඔයාට පේන්නේ හාවව උතුර නෙමේ කවුද? G ස්ථානයේදී ඔයාට පේන්නේ කෙලින්ම කොහෙද? නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව. ඔන්න ඔයාට හාවව මේ එක් ස්ථානයේදී පේන දිශාව තමයි මම ඔය ලකුණු කරේ. එහෙනම් අපේ දෙවෙනි ප්‍රශ්නේ එක අපි යනවා අපේ තුන්වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න. පුතේ අපි පටන් ගමු එහෙනම් අපේ තුන්වෙනි ගාන අභ්‍යාසයේ තුන්වෙනි ගාන මොකක්ද බලමු ගාන අපේ තියෙන්නේ ලංකාවකුත් තියෙනවා. මම ලංකාව වැදගත්තා. ශ්‍රී ලංකාව උන් නැගන් තියෙනවා ලස්සනට දැක්ක නේද? හරි. වෙන අපි යන් ගානට සිතියමේ දීයේදී නගර ඇසුරින් පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සිතියම ලංකා සිතියමක් තියෙන්නේ. ඒ සිතියමේ තියෙන නගරවල තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි අපි කියන්නේ. හරි. ප්‍රමාණ 1 පුත්තලමේ සිට මහනුවර පිහිටි දිශාවද? පුත්තලමේ සිට මහනුවර. පුත්තලම මහනුවර පේන්න ඉන්නව නේද? පුත්තලමේ සිට මහනුවර පිහිටි දිශාවද? මහනුවර සිට පුත්තලම පිහිටි දිශාවද? පුතේ ඔය කියන්නේ දිශාව සහ ප්‍රතිවිරුද්ධ දිශාව. දැන් පුත්තලමේ සිට මහනුවර කියද්දි මෙහෙම, මහනුවර සිට පුත්තලම කියද්දි ඒකෙම අනිත් පැත්ත. ඔයාලට තේරෙනවද මොකක්ද කියන්නේ කියලා? පුත්තලමේ සිට මහනුවර, මහනුවර සිට පුත්තලම. මේ මම හොඳම දේ මම ඔයාලට කියන්නම්. මොකද අපි කරන්න ඕන හොඳම දේ. අපි කරන්න හොඳම දේ ගානක් කොහොම දුන්නාම මුලින්ම දිශා ටික ඇඳගමු. ඒක තමයි ලේසිම දේ අපිට. හරි. මම පැත්තකින් දාන්නම් මේ පැත්ත මෙහෙන් දාන්නකො මම. බලමු දිශා ටික අපි. ඕල් දන්නව කොහොමත් උතුර දකුණ නැගෙනහිර බස්නාහිර ඊසාන ගිනිකොන නිරිත වයඹ. දැන් ලෙසි
ඔකත් එක්ක අපි උත්තරේ බලමු. අපිට කියනවා පුත්තලමේ සිට මහනුවරට. පුත්තලමේ ඉඳන් මහනුවරට. පොඩ්ඩක් පුතේ බලන්න පුත්තලමේ ඉඳන් මහනුවරට මොකද වෙන්නේ කියලා. පුත්තලමේ සිට මහනුවරට. මේ අතට. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳන් මේ පැත්තට නේද? මේ වගේනේ කියන්නේ මේ වගේනේ. මේ වගේ. මේක නිකන් මේ වගේනේ. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? පුත්තලමේ සිට මහනුවරට පුත්තලමේ මහනුවරට ගිනි කොන දිශාව. ගිනි කොන දිශාව. මහනුවර සිට පුත්තලම ඒකෙම අනිත් පැත්ත. ඒකෙම අනිත් පැත්ත මහනුවර ඉඳන් පුත්තලමට. මේ අතට. ඒක නිකන් දරුවනේ ඒකෙම අනිත් පැත්ත කියන්නේ මේ අතට. ඒකෙම දැන් මේට ආයි මෙහෙට. ඒ කියන්නේ වයඹ. ඒ කියන්නේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි වයඹ. වයඹ දිශාව. නා රෝමනාංක එකට අපි අහන්නේ ඒක. අපි බලමු රෝමනාංක 2. මඩකලපු වෙරළ තීරයේ සිට දිවයින හරහා නිර්දේශට මඩකලපු වෙරළ තීරයේ සිට මේ තියෙන්නේ මඩකලපු වෙරළ මේ තියෙන්නේ මඩකලපු වෙරළ තීරයේ සිට දිවයින හරහා නිර්දේශට මඩකලපුවේ නිරිත කොහොමදේ කො නිරිත බලන්න මේ නිරිත නිරිත කියන්නේ මේ අතර නේද නිරිත මේ අතර මඩකලපුවේ නිරිත කියන්නේ මෙන්න මේ අතර මඩකලපුවේ නිරිත බලන්න මේ නිරිත මේ තියෙන්නේ මේ නිරිත මේක නිරිත නම් මඩකලපු විදුලන් නිරිත ඒ පැත්තම තමයි මඩකලපු සිට නිරිතට සුලිසුලඟක් වඩාත් සුලිසුලඟකින් වඩාත් අනතුරු විය හැකියි ඔබට සිත් හැකි නගරයක් මොකක්ද මඩකලපුවේ සුලිසුලඟක් ආවත් පුතේ ළඟ නිරිත පැත්තට නම් හුල ගෙන්නේ මඩකලපුවේ නිරිත පැත්තට එන හුලඟ ලොකු හුලඟක් කියනවා මඩකලපුවේ නිරිත දිශාවට නිරිත කියන්නේ මේ අතට නා හුලඟ එන්නේ මේ අතට වඩාත්ම ඉක්මනට හානියක් වෙන්න පුළුවන් නගරේ මොකක්ද එහෙනම් අනිවාර්යයෙන්ම එන්නේ පුතේ ළඟම නගරේ පිහිටලා තියෙන ওই රූපය අනුව නම් නේද ඔය මේ සිතීම අනුව නම් අනිවාර්යයෙන්ම එන්න ඕන මහනුවර වෙන්න ඕන මහනුවර තමයි වඩාත්ම හානියක් වෙන්න පුළුවන් නගරේ වඩපත් වෙන්නේ මහනුවර ඊකට බහන අපිට ඒක රෝමනාංක 2 රෝමනාංක 3 අහනවා දංකොටුවේ සිට මාතරටත් මාතර සිට අම්පාරටත් දංකොටුවේ සිට මාතරට දංකොටුවේ සිට මාතරට මේ තියෙන දංකොටුවේ ඉඳන් මාතරට හරි මාතර සිට දංකොටුවේ සිට මාතර සිට අම්පාරට මාතර ඉඳන් අම්පාරට මේ තියෙන දංකොටුවේ මාතරට මාතරෙන් අම්පාරට මොකක්ද අහන්නේ හරි කෙලින් මාර්ගය සලකුණු කර ඇතනම් අපිත් ලකුණු කරන්න හරි කෙලින් මාර්ගය සලකුණු කර හරි කෙලින් මාර්ගය සලකුණු කර ඇතනම් ඒ ඔස්සේ දංකොටුවෙන් ගමන් අරබන අයෙක් අම්පාර ළඟා වීමට යා යුතු දිශා දෙක නම් අනුපිළිවෙල ලියන්න දංකොටුවේ ඉඳන් මාතරට ගිහිල්ලා අම්පාරට යන්න යා යුතු දිශා දෙක දංකොටුවේ ඉඳන් මාතරට කොහොමද යන්න ඕන පුතේ දංකොටුවෙන් මාතරට ඒ කියන්නේ මෙන්න මෙහෙම නේද ඒක මේ මොකද ගිනි කොන දංකොටුවෙන් මාතර මෙන්න ගිනි කොන උත්තරේ දංකොටුවෙන් මාතරට ගිනි කොන දිශාවට ඊගාවට මාතර ඉඳන් අම්පාරට ඒ කොහොමද යන්නේ මාතර ඉඳන් අම්පාරට මෙහෙමනේ මාතර අම්පාර ඒ කියන්නේ මේක මෙහෙම කියන්නේ මේකත් මෙහෙම මොකක්ද දිශාව ඊසානනේ උත්තරේ ඊසාන දිශා දෙක ලියන්න හරි එකත් හරි ප්‍රමාණාංක 4 අවසාන ප්‍රශ්නය මාතරට ආසන්න වශයෙන් උතුරින් පිහිටි නගර දෙකක් නම් කරන්න මාතරට ආසන්න වශයෙන් උතුරින් පිහිටි නගර දෙකක් මාතරට ආසන්න වශයෙන් ආසන්න කොට ආසන්න නෑ නගර දෙයක් අහනවනේ මාතරට ආසන්න වශයෙන් උතුරින් පිහිටි නගර දෙයක් නම් කරන්න පුතේ ළඟම එක මේකට අනුව නම් කි මාතරට අම්පාරද අම්පාර උතුරින් වෙන්න බෑනේ පුතේ අම්පාර තියෙන්නේ කොහෙද අම්පාර තියෙන්නේ මෙන්න මේ අතර ඒ කියන්නේ ඊසානෙන් තියෙන්නේ උතුරෙන් නම් කෙලින්ම මාතරින් උතුරට තියෙන නගර දෙකක් තමයි මහනුවර සහ වවුනියාව මහනුවර වවුනියාව නේද මාතරට ආසන්න වශයෙන් උතුරින් පිහිටි නගර දෙකක් මාතරට උතුරින් තියෙනවා මහනුවර සහ තව ඉන්නවා උතුරට ගියාම වවුනියාව ඔන්න දරුවනේ
උත්තර අපි එහෙනම් ඔතනින් 8:03 අභ්‍යාසය ඉවර කරනවා. අද අපි සාකච්ඡා කරේ ඔයාගේ හෝම්වර්ක් එක 8:03 අභ්‍යාසය. මේක ඔයා මම ආයෙත් කියනවා මේක ඔයා කරන්න ඕන මේක ඔයා බලන්න ඕන. ඔයා අභ්‍යාසය කරලා ඉවරලා තමයි වීඩියෝ එක බලන්න ඕන. හරි? එහෙනම් මම හිතනවා ආයෙම කරන්න ඇති කියලා මේක. ඒ නිසා දරුවෝ අපි එහෙනම් තවත් අභ්‍යාසයකින් මේ වගේම හම්බ වෙනකම් හැමෝටම අයිබෝවන්.